දවසක් තරුණ මාළුවෙක් දැක්කා වතුර යට දිලිසෙන අමුතු జాතියේ පණුවෙක්ව. මේ පණුව අනිත් අයට වඩා ලොකුයි, රන්වන් පාටයි. තරුණ මාළුවාගේ ඇස් නිලංකාර වුණා. එයා හිතුවා මේක කෑවොත් මට ආයේ කවදාවත් බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ කියලා. වයසක මාළුවා එතනට ඇවිත් කිව්වා පුතේ පරිස්සම් වෙන්න. ඔය පෙනුමට රැවටෙන්න එපා. නිකන් ලැබෙන කෑම වල අනිවාර්යයෙන්ම බිලි කොක්කක් හංගලා තියෙනවා. ඒ තරුණ මාළුවා hina වෙලා කිව්වා නෑ සීයේ. ඔයාට මේ අලුත් ක්‍රම තේරෙන්නේ නෑ. මේක සාමාන්‍ය පණුවෙක් නෙවෙයි. මේකේ උඩ කෑල්ල කාලා කොක්ක අමුණන්න කලින් පීනලා යනවා. මම හරි වේගවත්. තරුණ මාළුවා කට ඇරලා වේගයෙන් රන්වන් පණුවා ගිල දැම්මා. ඒත් ඒ මොහොතේම බිලි කොක්ක උගුරේ හිර වුණා. එයා ගැලවෙන්න දගනනකොට දැක්කා අර රත්තරන් පාට හොදගෙන ගිහින් ඒක නිකම්ම රබර් කෑල්ලක් විතරයි කියලා. උඩට ඇදිලා යන ගමන් මාළුවා කෑ ගැහුවා මම හිතුවේ මට විතරක් මේ වාසිය ගන්න පුළුවන් වෙයි කියලා. වයසක මාළුවා දුකෙන් බලාගෙන හිටියා. කෑදරකම නිසා ඔයාට පෙනුනේ ලාභය විතරයි. අනතුර පෙනුනේ නෑ. මාංශයක් නැතුව ලැබෙන ලාභයක් පස්සේ දුවනවා කියන්නේ ඔබම ගිහින් බිලි කොක්කේ එල්ලෙනවා වගේ වැඩක්. මුලින් එන අයට සල්ලි ලැබුණත් අන්තිමට හැමෝම අහු වෙනවා. ලෝකේ නොමිලේ ලැබෙන ආහාරයක් කියලා දෙයක් නෑ. කෙටි පාරවල් වල යන්න එපා. ඒවා කෙලවර වෙන්නේ අගාධයකින්.